2019 US ඉඳලා මෙහෙට ආවේ. ඒ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වෙන්නේ. ගෝඨාභය මං රාජපක්ෂ මං උඹලා රට ජාතිය බේරගන්න ගෙනාපු එකා මං. යුද්ධ කළේ මං. මල් හිටුවේ මං. උඹලා රට ජාතිය බේරගන්න ගෙනාපු එකා මං. මගේ නම රනිල්. මම පොලිටික්ස් කළේ. හොඳට ඉගෙනගෙන යුනිවර්සිටි ගියේ. තරුණ කාලේ ලංකාවට හොඳටම වැඩ කළේ. උඹලා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ හින්දානේ මගේ මොලේ. පස්සේ අවුල් ගියා ලැබුණ හින්දා බලේ. ජනාධිපති වෙන්නයි මම ගොඩක් ආස කළේ. ඉඳලා අන්තිමේදී හම්බුණානේ බලේ. මේක ගන්න ආයිබෝවන් කියලා පිළිගන්නවා අමිලේ ගොඩ මහවත්ත YouTube channel එකට. බේබි එක ගමකට එක මැරෙක්. ආරාධනා කරනවා අපේ මේ වැඩසටහන පොඩ්ඩක් අහගෙන ඉන්න. එතකොට ඔබට තේරෙයි ඇයි අපි මේ වගේ වචන කීපයක් යොදාගත්තේ කියන එක. නැවත කියනවා බේබිගේ මේ පුංචි මැතිවරණයට ටැග්ලයින් එක වෙන්නේ එක ගමකට එක මැරෙක්. ඔබට මතක ඇති මේ රටේ අරගලයක් තිබුණා. ඔබට අරගලය අමතක වුණත් ඔබට මතක ඇති මේ රටේ මැයි 9 කියලා දවසක් තිබුණා. මේ රටේ මහා කලබගෑනියක් ඇති වුණා. ඒ කලබගෑනිය ඇති වෙන්න මූල බීජයේ මූල වස්තුව උනේ මොකද්ද? මේ රටේ මිනිස්සු කිරියෙන් පැණියෙන් කාලා රන් රිදී මුතුමැණික් ඇද පැලඳලා දිව්‍ය රතවල ගිහිල්ලා හිටපු නිසා ඇඟේ අමාරුවට එහෙම නැත්තම් අර තෙලේට කාලා වැඩි වෙලා පාරට බැහැලා අරගල කරා නෙමෙයි. දශක ගාණක් තිස්සේ මේ පාලකෙන්ගේ යකඩ සපත්තු වලට පෑගි ඒ අය කියන බදුද නීතිද සියලුම තාඩන පීඩනයන්ට යටත් වෙලා හිටපු මිනිස්සුන්ට තිබුණු එකම දේ තමයි කීයට හරි තෙල් ටිකක් ගහගෙන ගෑස් ටිකක් ගෙනල්ලා කාලා බෙහෙත් ටිකක් අරගෙන ගිනි ගන්නට හරි ජීවත් වෙන්න අපිට මේ ක්‍රමයක් තියේවි කියන බලාපොරොත්තුව. ඒකත් නැත්තටම නැති කරලා දැම්මා මේ රාජපක්ෂ ඇතුළු රනිල් රාජපක්ෂ කල්ලිය. අවසානයේ මේ රටේ අධිකරණය පවා තීරණය කරනවා රාජපක්ෂ මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඒ ගියාම කබ්‍රාලයා ඔය ඉන්න සැට් එක 70 බුරුත්තම දාපු නඩුවක මුන් තමයි මේ රටේ ආර්ථිකය නැත්තටම නැති කරලා කාබාසීනියා කරපු ආර්ථික ඝාතකයෝ කියලා. අන්නේ ඒ ආර්ථික ඝාතකයා මැයි 9 වෙනිදා හරි අපූර්ව වැඩක් කරනවා. මුළු රටම බැහැලා ගෝටා ගෝ හෝම් කියලා පටන්ගෙන කපුට වේලෝලා ඊළඟට රාජපක්ෂට අයින් වෙන්න කියපු වෙලාවේ රාජපක්ෂ මොකද කරේ? අරලියගහ මන්දිරයට එයාගේ හෙන්චයියෝ 70 බුරුත්ත ඔය ඉන්න අයියාසිකාරයෝ මැරයෝ ජඩයෝ ටික ගෙන්නලා හොඳට පොවලා උන්ව වයින් කරලා උන්ව ටියුන් කරලා උන්ව ෆෝම් කරලා එව්වා අර ආදරේ අරගලය ගෝල්ෆර්ස් එකේ තිබුණු ආදරේ අරගලයට. උන් ටික ගෝල්ෆේස් එක පැත්තට එනකොට ඒක වළක්වන්න පුළුවන්කම තිබුණා දේශබන්දු කියන දැන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න දෝෂාභියෝගයට ලක් වෙන්න නියමිත පොලිස්පතියා. අද එයාට ලැබිය යුතු තැන සුදුසු තැන ජනතාව විසින් ජනතාවාදී ආණ්ඩුවක් පත් කිරීම තුළින් මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම තුළින් එයාට ලැබිලා තියෙනවා. නමුත් එදා ඒ අරගලයට ඇවිල්ලා ඒ අරගලයේ හිටපු තරුණියන්ට පූජක පැවිදි අයට වයස් ભેදයක් නැතුව ගහලා ටෙන් කුඩු කරලා ඔල්ලු පළලා මහපාරේ බිම දාගෙන යකඩ පොළු වලින් ගහලා ඔබ දකින්න ඇති මේ රටේ පැවිදි පූජක අයට පවා මේ නීච මැරයෝ රාජපක්ෂ මැරයෝ කුලි හේවායෝ දඩ බල්ලෝ පහර දුන්නා. දැන් උන්ට නඩු පවා තියෙනවා. කොටුවේ උසාවි වලට ඔය 18 දෙනෙක් 15 දෙනෙක් ගෙනල්ලා පොලිමේ නගනවා. සනත් නිශාන්ත පවා ඒ නඩුවේ ඉන්නවා. ඔය දැන් මේ දවස්වල රංගන ඩෑම් ප්‍රියසාද් උන්නහෙත් ඉන්නවා. ඔය මැර කල්ලි අතරේ. අන්න ඒ මැරයෝ අපිට වරින් වර දකින්න ලැබුණා
රාජපක්ෂ උන්නේ නැහැ. නාමල් රාජපක්ෂ උන්නේ නැහැ. කොටුවේ උසාවියට, කොළඹ උසාවියට ওই තැන් වල යනකොට අර බෑක්ඩ්‍රොප් එකට පසුතලයට තියන් හිටියේ ওই රැවුල බාපු නැති මෙලෝ රහක් නැති අපත මූණත් තහඩු ටික. නම්බර් ප්ලේට් ටික තමයි තියන් හිටියේ. හොර නම්බර් ප්ලේට් ටික, මැර නම්බර් ප්ලේට් ටික තමයි ওই පිටිපස්සේ හිටියේ. මෙච්චර මිනිස්සු පාඩමක් උගන්නලා මුංග බේර බැවේ බසලා නාවලා ඊට පස්සේ ගොඩ අරගෙන මුන්ට අලුත් දේශපාලන ගමනක් යන්න මේ රටේ වාතාවරණයක් දීලා තියෙද්දි දැන් නාමල් රාජපක්ෂලා පොට්ටුව මොනවද ඉදිරිපත් කරලා තියෙන්නේ? කවුරුද ඉදිරිපත් කරලා තියෙන්නේ මේ පුංචි ඡන්දෙට, ප්‍රාදේශීය සභා ඡන්දෙට? අපි බලමු ජනතා නියෝජිතයෙක් කියන්නේ කවුද කියලා. එයා පාර්ලිමේන්තුව නියෝජනය කරත්, පළාත් සභාව නියෝජනය කරත්, ප්‍රාදේශීය සභාව නියෝජනය කරත්, එයා මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයෙක්. එයා එතනට යන්නේ මොනවටද? මැරකම් කරන්න, යකඩ පොළු අරන් ඔලු පලන්න, මහපාරේ මිනිසුන්ට බිම දාගෙන ගහන්න. ඒකද එයාගේ රැකියාව. එයා ප්‍රවීණයෙක් විය යුත්තේ, එයා වැඩකාරයෙක් විය යුත්තේ ඒ වැඩේටද? එහෙම නැත්තම් ප්‍රාදේශීය සමාව තමයි ගමට ළඟම අපට තියෙන පරිපාලන ආයතනය. පාර්ලිමේන්තුව මැදේ තියෙන ආයතනය බලය විමධ්‍යගත කරලා තියෙනවා මේ ප්‍රාදේශීය සභාවට. ගමේ පාර හදාගන්න, ගමේ කානුව බෝක්කුව හදාගන්න, ගමේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කරගන්න, ගමේ MOH එක වෛද්‍ය සායනය හරියට පවත්වාගෙන යන්න, ගමේ අනිකුත් පාරේ ලයිට් ටික දාගන්න, ගමේ පරිපාලන වැඩ ටික ප්ලෑන් එකක් පාස් කරගන්න, වෙනත් වෙළඳ බලපත්‍රයක් ගන්න. අපි යන තැන තමයි ඔතන. එතකොට ඔතන ඉන්න ඕන ඔලු පලන්න දන්න, කසිප්පු පෙරන්න දන්න, කුඩු විකුණන්න දන්න, දේශපාලකින්ට කඩේ යන්න දන්න. ඒක දක්ෂතාවයේ සුදුසුකම කරගත්ත ජඩයෝ මැරයෝද? එහෙම නැත්තම් මේ රටේ යම් උගත්කමක්, අධ්‍යාපනයක්, ආචාර්ය මහාචාර්ය තනතුරට නැතත් හරිහමං විදියට පාසල් අධ්‍යාපනයක් නිම කරපු යම් හෝ වෘත්ති අධ්‍යාපනයක් ලැබපු මිනිස්සුද ඔය වැඩේට සුදුසුයි? ගමේ ඉන්න විශ්‍රාමක ගුරුවරයෙක්, එහෙම නැත්තම් උපාධිධාරී අපේ තරුණ ශිෂ්‍යයෙක්, එහෙම නැත්තම් විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්, ඒ වගේ යම් අධ්‍යාපන යම් විනය අනුකූල පසුබිමක් තියෙන මිනිස්සු. දැන් මේ නාමල් බේබි මම අරගලය ගැන කිව්වේ. දැන් අපි දැක්ක පහුගිය දවස්වල ඔයගලන්ට මතක ඇති අරගලයේ ගේට් 01 හිටියා විශ්වමල්ලි කියලා අපේ සහෝදරයෙක්. අරගලය තුල ඉදිරියෙන්ම හිටපු, අරගලයේ නිරන්තරයෙන් අදටත් ඒ අරගලය තුල ඉන්න තරුණයෙක් තමයි ඒ විශ්ව. ඔබට මතක ඇති අර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහා බිම දාගෙන ඌ සුදු ෂර්ට් එකකින් ඇදගෙන ගිහිල්ලා පහර දීපු මිනිහා. මොකක්ද මේ මිනිස්යාගේ නම? බන්දුල ජයමාන්න. දැන් බන්දුල ජයමාන්න කොහෙද ඉන්නේ මේ වෙනකොට? බන්දුල ජයමාන්න මේ වෙනකොට පොහොට්ටුවේ අපේක්ෂකේ. කොහාටද? සීතාවක ප්‍රාදේශීය සභාවට. සීතාවක ප්‍රාදේශීය සභාවට. ඔබට මතකද මේ නම? අශාන්තනාලක විජේසිංහ. එහෙම මතක් වෙන එකක් නැහැ. සතානාලක කිව්වොත් අර හෙල්මට් එකක් දාගෙන යකඩ පොල්ලක් මෙහෙම තියාගෙන හිටපු හරි ප්‍රසිද්ධ අරගලයට ගහපු පින්තූරේ යකඩ පොළු සතානාලක. අන්න එයා කොහාටද මේ දැසරේ ඡන්ද ඉල්ලන්නේ? එයා ඉල්ලනවා කඩුවෙල මහනගර සභාවට. කොහෙන්ද? නාමල් රාජපක්ෂගේ පැත්තේ. ඒ වගේ ඔබට මතකද පූජකතුමෙක්ට, කතෝලික පූජකතුමෙක්ට අර දිග සුදු පාට පොල්ලකින් පහර දෙන නිල් පාට ෂර්ට් එකක් ඇඳලා කොණ්ඩේ වවාගෙන හිටපු පින්තූරේ? හරි වෛරල් වුණා. අපි මේ වීඩියෝ එකෙත් ඔය පින්තූර ටික දාන්න. මිනිහගේ නම කේ පුෂ්පලාල් කුමාරසිංහ. අපිව දන්න අපේ කෙනෙක්. අම්මට සිරි. අපිව දන්න අපේ කෙනෙක් තමයි මේ පුෂ්පලාල්. ඒ පුෂ්පලාල් තමයි අර අරගලයට ඇවිල්ලා ෆාදර් කෙනෙක්ට පොල්ලෙන් ගහන්නේ. එයා ඉල්ලනවා අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට. ඔය විදිහට තව හාදෙක් ඉන්නවා අපට හිත ඇති අපේ අනුරාධ. එයා කොහෙන්ද ඉල්ලන්නේ? ගාල්ල මහනගර සභාවට. අනුරාධගේ ෆොටෝ එකක් තියෙනවා. අත් දෙක වැඳගෙන ගුටි කනවා. බේරේ වැවේ හොඳට නාපු කෙනෙක් වෙන්න ඕන. අත් දෙක වැඳගෙන ගුටි කනවා. ඔය විදිහේ අපතයෝ මැරයෝ ජඩයෝ එක්ක මෙච්චර රටේ මිනිස්සු නාමල් රාජපක්ෂයට පාඩමක් ඉගැන්නුවා.
ඔය දේශපාලන සංස්කෘතිය ජුලම්පිටිය අමරලා පිටිපස්සේ තියාගෙන කරපු දේශපාලන සංස්කෘතිය මෑතකදී ඝාතනය වෙච්ච කජ්ජලා එක්ක කරපු දේශපාලන ඔබට මතක ඇති කජ්ජා කිව්වා රාජපක්ෂලා වෙනුවෙන් ඕනම ජඩ වැඩක් ඕනම බලු වැඩක් කරන මිනිහෙක් කියලා චමුදිතගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා අන්න එහෙම මැරියෝ එක්ක කරපු දේශපාලනය 69 ලක්ෂයකින් 2.5ට බස්සලා තාම නාමල් රාජපක්ෂලට අර බලු නැට්ටේ ඇද අරගන්න බැරි වෙලා තිනවා. රාජපක්ෂලා කියන්නේම මේ රට විනාශ කරපු මේ රටට ජඩකම මැරකම මැරයෝ පොලිස්පතිවරු කරගෙන හිටපු නාමල් රාජපක්ෂලට තාම බැරි වෙලා තියෙනවා මේ මැරකමෙන් එළියට එන්න. එකක් තමයි මේ පක්ෂවල තියෙන බංගලොත්භාවය. අද මොලයක් තියෙන මේ රටේ යම් නාඩියක් වැටෙන යම් හෝ සංවේදනයක් තියෙන මිනිස්සු අද රාජපක්ෂලා වගේ හොරු එක්ක එකට ලගින්නේ නැහැ. ඒක හොඳටම දන්නවා අර කුරහන් සාටකයේ බෙල්ලේ එල්ල ගත්ත ගමන්ම හරියට මාර්ග සලකුණ වගේ තියෙනවා මේ හොරෙක් හඳුනා ගන්න තියෙන සලකුණ කුරහන් සාටකය. අපිට කියන්න තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට ප්‍රාදේශීය සභාව පෙරදුනා කියලා මේ රට කඩා වැටෙන්නේ නැහැ. මොකද ප්‍රාදේශීය සභාව පාලක සභාවක් නැතුව මේ රටවල් දුවනවා. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි රටේ නීතිය, රටේ ව්‍යවස්ථාව මේ විදිහට බලය විමධ්‍යගත කරලා තියෙන ආයතන වලට තව දුරටත් මේ වගේ මිනිස්සුන්ට යකඩ පොළු වලින් ගහන පොළු මුගුරු වලින් ඇවිල්ලා මිනිසුන්ව මර්ධනය කරන එදා ගැහුවේ මේ රටේ මිනිස්සු ත්‍රස්තවාදී වැඩ කරන්න ගිහිල්ලා නෙමෙයි. ඛණ්ඩ ආහාර ටික, ගෑස් ටික, තෙල් ටික, වතුර ටික ඉල්ලලා මිනිස්සු අරගල කරේ. මේ රටේ යහපත් ආර්ථිකයක්, යහපත් දේශපාලනයක්, යහපත් සමාජයක් ඉල්ලලා අරගල කරපු අවිහිංසාවාදී මිනිස්සු. ඔය අරගලය තුල එක තුවක්කුවක්, එක උණ්ඩයක් පත් උනේ නැහැ. ගල් කැටයක්, ගල් මුගරක් අතින් ගත්තේ නැහැ. එහෙම සාමේ ආදරණීය අරගලයකට තමයි අර විදිහට ජඩයෝ මැරයෝ ගෙනල්ලා පහර දුන්නේ. පුංචි ඡන්දේ ඒවි සමහරු එකට ඡන්දේ දාන්න යන්නේකකුත් නැහැ. නමුත් ඔබ හිතන්න දැන් ඔබ 68 ලක්ෂයක ඡන්දයකින් මේ රටේ පාර්ලිමේන්තුවට 59ක් යවුවා. ඒ අයගේ හැසිරීම කොහොමද දැන්? ඒ අය අර ඉස්සර වගේ මහා විශාල වියදම් දරාගෙන ඩිෆෙන්ඩර් දාගෙන මහා ආරක්ෂක පරිවාර රථ එක්ක පාර යනවා ඔබ දකින්නවද? ඔබ දකින්නවද දැන් අවුරුදු ගණනාවකට පස්සේ තමයි JVP එක එහෙම නැත්නම් NPP එක බලයට එන්නේ. ඒ ආවට පස්සේ අර කිව්වා වගේ හන්දි ගානේ මිනි මැරුවද? ඉන්න තාක්කල් ඔය 103ට වද දීපු එකම තමයි කරේ. අපිට මතකයි ඔය අපි හලාවත වෙන්නප්පුව මාරවිල පැත්තේ යනකොට ආනවිලුන්දාව පැත්තේ යනකොට ඒ NPP සහෝදරවරු අපිට කිව්වේ ඉස්සර අපි මේකේ දේශපාලනය කරද්දි ඔය සනත් නිශාන්තලා එහෙම කටවුට් එකක් දාන්න දුන්නේ නැහැ, බැනර් එකක් දාන්න දුන්නේ නැහැ, රැස්වීමක් දාන්න දුන්නේ නැහැ. එලෝ පන්න ගැහුවා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න හලාවත දිස්ත්‍රික්කයේ අයියා කිව්වා මල්ලි මගේ ගේ 3 පාරක් මුන් ගිනි තිබ්බා. අන්න එහෙම භීෂණයක් තමයි සනත් නිශාන්තලා ඒ කාලේ දේශපාලනය කරේ. ඒක දන්න මිනිස්සු දන්නවා. මේක අපි අලුතෙන් කියන්න ඕනේ ගම්බිම් වල පොහොට්ටුවේ දේශපාලනය මොන වගේද කියන එක. ඒකද අපි රටේ මිනිස්සුන්ට කියනවා. රට වෙනස් කරන්න, රට හරි මාර්ගයකට ගෙනියන්න, සංවර්ධිත රටක් කරන්න අපි ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ ගමනේ අපි පත් කරපු මිනිස්සු නිහතමානීව අඩුපාඩුකම් තියෙනවා. අපි නෑ කියන්නේ සර්ව සම්පූර්ණයි කියලා කියන්නේ අපිට එහෙම කාටවත් කඩේ යන්න අවශ්‍යත් නෑ. අඩුපාඩුකම් තියෙනවා. හැබැයි අඩුපාඩුකම් මේ රටේ හරයටම බලපාන මේ රට කඩා වැටෙන වගේ දේවල් නෙමෙයි. සමහරවිට අත්දැකීම් මදකම නිසා වචනයක් පන්න ගැනීම, වචනයක් ලෙස්සීම මිනිස්සු අතින් වෙන්න පුළුවන්. ඒකනේ ඔය රිලව් ප්‍රශ්න, සම්බෝල පොල් සම්බෝල ප්‍රශ්න වගේ දේවල් ආවේ. ඒවා තමයි ආණ්ඩුව වලට කියන්න තිබුණේ. හැබැයි කිසිම විපක්ෂයකට හෝ වෙන පාර්ශවයකට මේ 159 විරුද්ධව මේ මාස 6 තුල කිසිම අල්ලස් දූෂණ චෝදනාවක් එල්ල කරන්න බැරුව ගියා. කිසිම කෙනෙක්ට මැරකම, ජඩකම, ප්‍රහාරය, දේශපාලන පලිගැනීම්, ප්‍රචණ්ඩත්වයේ මුදා හැරියා කියලා චෝදනාවක් එල්ල කරන්න බැරි වුණා. ජනාධිපතිවරයා පහුගිය දවස්වල අයවැය කතාව අවසන් කරමින් කිව්වා මාද ඇතුළුව මේ 159 දෙනා පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන් මොවුන්ගේ දේශපාලනය පිළිබඳව කියලා.
අපි මේ රටේ මිනිස්සුන්ට ආරාධනා කරනවා මේ රට හදන්න ආණ්ඩුව තව කෙනෙකුටයි ආණ්ඩුව නිකන් ක්‍රියාකාරී මදි නේද කරේ නෑ වගේ කියලා හිතාගෙන වෙන තැනකටයි දෙන්න කවුරු හරි හිතන් ඉන්නවනම් දෙන්න වෙන ලයිස්තුව තමයි නාමල්ගෙන් එක ගමකට එක මැරේක් ලයිස්තුවට තමයි ඡන්දය දෙන්න වෙන්නේ. ඒකින්ද අපි ඔබට කියනවා මෙදා සැරේ පුංචි ඡන්දේ එක ගමකින් එක මැරේක්ට ඡන්ද දෙනවද? එහෙම නැත්නම් ලස්සන ජීවිතයක් අපේ ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙලට සහාය දෙන ඡන්දයක් කරගන්නවද කියන එක. මොකද මේ දේ අපි කරන්නේ අපි මේ ජාතික ජනබලවේගය වෙනුවෙන් පෙනී හිටිනවා පැහැදිලිවම සහයෝගය දෙනවා. හැබැයි එහෙම කරයි කියලා මම ඒ පක්ෂයේ සමාජිකයෙක් නෙමෙයි. මම මේ රටේ මේක බලන ඔබ මේ රටේ මධ්‍යස්ථ තැනක ඉන්න මේ රට දියුණු වුණොත් මේ රටේ රැකිරක්ෂා ටික හැදි වුණොත් මේ රටේ අධ්‍යාපනය දියුණු වුණොත් මේ රටේ සෞඛ්‍ය දියුණු වුණොත් මේ රටේ ආරක්ෂාව තර වුණොත් ආරක්ෂාව සහිත සුරක්ෂිත රටක් ඇති වුණොත් අපි හැමෝටම මේකේ සතුටින් ඉන්න පුළුවන් වෙනවා. එතකොට අපේ ගෙදර ඉන්න ඕන අම්මා තාත්තා අපිව දාලා දීපංකරේ ඉඳගෙන අපිට ඩොලර් රෙවලා අපිට ලස්සන ඇඳුම් අඳලා අපිට ලස්සන කෑම කන ඒවා වීඩියෝ වලින් ඈත ඉඳන් බල කඳුළු සලන්න වෙන එකක් නෑ. අපේ අම්මලාට මැද පෙරදික ගිහිල්ලා කටු ඇන ඇඟේ ගහගෙන දුක් විඳලා අන්තිමට ජීවිතයක් පූජා කරලා මේ රටට ඩොලර් රෙවන්න වෙන එකක් නෑ. මේ රටේ වෘත්තිකයෝ ටික මේ රටේ සියල්ල අතහැරලා හැදුණු වැඩුණු ගම රට ඉගෙනගත්ත පාසල විශ්වවිද්‍යාලය අතහැරලා සීත රටක සීත ඇඳුම් ඇඳගෙන තවත් වෙන රටක හම්බ කරන්න එහෙම නැත්නම් පළපදියම් වෙන්න යන්න වෙන එකක් නෑ. මේ රටේ එකී නොකී ගොඩක් වෙනස්කම් අපිට සිද්ධ කරගන්න තියෙනවා. ඒකින්ද අපි හිතනවා මේ වෙලාවේ මොළය පාවිච්චි කරලා වැඩ කරන්න වෙයි. එහෙම නැතුව රට හදනවා බලන්න තව ටිකකින් මොකද වෙන්නේ? අපි තමයි බලය අල්ලන්නේ. අපි බලයට ආවම තමයි වැඩ කරන්න කියන නාමල් රාජපක්ෂලා ටික බස්සලා තියෙනවා නියම බඩු ටිකක් ප්‍රාදේශීය සභාවට. තේමාව තමයි එක ගමකට එක මැරේක්. එහෙනම් මේ වීඩියෝවෙන් අදට ගිහින් එන්න. ඔබ හිතනවා නම් මේ මතවාදය මේ කතා කරන දේවල් වැදගැම්මකට ඇති දේවල් කියලා ඔබට පුළුවන් ලයික් කරන්න. ඒ වගේම ඔබ හිතනවා නම් මේක වටිනාකමක් තියෙනවා මේවා අනිත් අය අතරත් බෙදා ගන්න ඕන කියලා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒක අපිට ශක්තියක්. ඔබ අපි වටා එක්රොක් වෙනවා. ඔබ අපිව වැළඳ ගන්නවා මේ අදහස් එක්ක එකඟයි කියලා අපි දකින්නේ ඔබ ඉදිරිපත් කරන ඔබේ වටිනා කමෙන්ට් හරහා ඔබ අපි වටා වැඩියෙන් එක්රස් වෙමින් subscribe කරලා අපිව අනුමත කිරීම තුලින් අපිව follow කරන්න ඔබ කැමති මේ අදහස් එක්ක හිට ගන්න ඔබ කැමති කියලා පෙන්නන පණිවිඩය අපි දකින්නේ මේ විද්‍යුත් මාධ්‍ය තුල අන්න ඒක ආකාරයට සමාජ මාධ්‍ය තුල ඔබට අපි අපේ ළඟින් ඉන්න පුළුවන් ක්‍රමය තමයි අපිව subscribe කරන එක. එහෙම හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙමනම් අදට මම නවතිනවා ගිහින් එන්න. ආයිබෝ.